ගීතේ සිවුම අදහස ඔබට කියලා ඔබත් සමග මේක ඒකාත්මික වෙන්න ආසයි. මෙහිමයි. බඹර තුරකට පුළුවන්ද මල් පෙත්තක ප්‍රේම කතාවක් ලියන්න? නමුත් මෙන්නා බෑ කියලා. දෙකම තියෙනවා. එතකොට බලන්න බඹරේ ඒ තා සිවුම් වෙන්නේ ගුණේ නැත්තම් මේ මල් පෙත්ත විනාශයි. එතකොට මේම තමයි ඔබේ යෞවනේ මම දන්නවා බොහෝ දෙනෙක් මල් පෙත්ත නුනාට පොඩි කොළ කෑල්ලක පෑනෙන් එක කරලා අතින් ලියලා තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරලා විවාහ වුණ අය ඉන්නවා. ඔබ ඔතන ඇති හිමයි. ඒ වචන පෙළ ලියපුවාම හිත බැඳ ගන්න අසුළු ආදරයක් ඇති වෙනවා. ඒක තමයි ඔය ගීතේ මල් පෙත්තක් කියලා කියන්නේ මල් පෙත්තේ බඹරෙක් කියලා කියන්නේ. එදා තාම සිවුම් ආදරයක් පවත්වාගෙන ගිය ප්‍රේමවන්තයෙක් හිටියා. මම ඕක ස්තුතිවන්ත වෙනවා මොකද මල් පෙත්ත සිදුරු කරන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව මේක කරලා.